හොඳයි. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ හරිම තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරපු එවැගේම ගොඩක් දෙනාගේ දෝෂ දර්ශනයට ලක්වුණු පාලකයෙක් ගැන. මේ තමයි කෝට්ටේ රාජධානියේ අවසානයේ සනිටුහන් කර ඩොන් ජුවන් ධර්මපාල රජතුමාගේ කතාව. ඉතින් කතාව පටන් ගන්න කලින්ම අපි මේ ප්‍රශ්නය අපෙන්ම අහලා බලමු. ධර්මපාල රජතුමා කියන්නේ තමන්ගේ රාජධානිය තමන්ගේ උරුමය පාවලා දීපු ද්‍රෝහියෙක්ද? එහෙමත් නැත්නම් තමන්ට පාලනය කරගන්න බැරි තරම් දරුණු ඉතිහාස රැල්ලකට අහු වෙලා අසරණ වෙච්ච අවාසනාවන්ත පාලකයෙක්ද? මේ කතාව දිගහැරනකොට අපි මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයමු. ඔය ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න නම් අපි මුලින්ම එහාගේ පසුබිම ගැන පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. ඉතිහාසඥයන් පවා කියන්නේ ඩොන් ජුවන් ධර්මපාල කියන්නේ ලංකා ඉතිහාසයේ හිටපු එක පැත්තකින් ගොඩක්ම විවේචනයට ලක්වුණු අනිත් පැත්තෙන් හරිම අවාසනාවන්ත චරිතයක් කියලා. ඇත්තට මෙයා රාජකීය උරුමයෙන් කිසිම අඩුවක් තිබ්බ කෙනෙක් නෙවෙයි. එයා කෝට්ටේ රාජධානියේ බලවත්ම රජ කෙනෙක් වුණු 4 වෙනි බුවනික බාහුව රජතුමාණේම මුණුපුරා. එයාගේ උපන්නම උනේ ධර්මපාල බණ්ඩාර. ඔය ඩොන් ජුවන් කියන පෘතුගීසි නම එයාට පස්සේ කාලෙක ලැබෙන්නෙත් ඒ බලපෑම නිසාමයි. හැබැයි ඔය රාජකීය උරුමය කොහොම තිබුණත් එයාගේ මුළු ජීවිත කතාවම හැඩගැහෙන්නේ දේශීය බලපෑම් වලට වඩා පොඩි කාලේ ඉඳන්ම එයාගේ ඔළුවට උඩින් තිබ්බ අර පෘතුගීසි සෙවණැල්ල යකතේ. මේක තමයි එයාගේ ඉරණම තීරණය කරපු ප්‍රධානම සාධකය උනේ. ධර්මපාල කුමාරයා පුංචි කාලේ ඉඳලම හැදි වැඩෙන්නේ පෘතුගීසීන්ගේ රැකවරණය මැද්දේ. ඉතින් හිතන්නකෝ මේ විදිහට හැදෙන කෙනෙක් රජකමට පත් වුණාට පස්සේ ස්වාධීන පාලකයෙක් විදිහට වැඩ කරයිද? නෑ. එයා හරියට පෘතුගීසීන්ගේ අවශ්‍යතා ඉටු කරන රූකඩයක් වගේ තමයි වැඩ කළේ. හරි. දැන් මේ අවුරුද්දේදී හොඳට බලන්න. 1557. මේක තමයි ධර්මපාල රජතුමාඩි විතරක් නෙවෙයි මුළු කෝට්ටේ රාජධානියේම ඉරණම වෙනස් කරපු අවුරුද්ද. මේ අවුරුද්දේදී යා Tamanගේ පාරම්පරික ආගම බුදුදහම අතෑරලා කතෝලික දහම වැළඳ ගන්නවා. මේක නිකම්ම ආගම මාරු කරපු එකක් විතරක් නෙවෙයි. මේකෙන් දරුණු දේශපාලන ප්‍රතිවිපාකයක් වුණා. මේ තීරණයත් එක්කම රටේ බහුතරයක් වුණු බෞද්ධ මිනිස්සු ධර්මපාල රජතුමාගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වුණා. එහෙම ඈත් වෙච්ච ජනතා සහයෝගය කෙලින්ම ගිය කාටද? එයාගේ ලොකුම හතුරා සීතාවක මායාදුනේ රජතුමාට. තමන්ගේම මිනිස්සු තමන්ගෙන් ඈත් වෙනකොට ධර්මපාල රජතුමාට තවත් පෘතුගීසීන් මතම යැපෙන්න සිද්ධ වෙනවා. උන් ඔය යැපීම කෙලවර වෙන්නේ ලංකාවේ ඉතිහාස කතාව සදාහටම වෙනස් කරපු හරිම භයානක තීරණයකින්. ඒ තමයි කුප්‍රකට තෑගි ඔප්පුව. මොකද්ද මේ තෑගි ඔප්පුව කියන්නේ? හරිම සරලයි වගේම හරිම භයානකයි. මේක නීතියානුකූල ලියවිල්ලක්. ඒකෙන් කියවුනේ මම ඩොන් ජුවන් ධර්මපාල රජතුමා මිය ගියාට පස්සේ මගේ මුළු කෝට්ටේ රාජධානියම පෘතුගාලයේ රජතුමාට තෑග්ගක් විදිහට දෙනවා කියන එක. හිතන්නකෝ ඒකේ බරපතලකම. ඔය ඉරණම්කාරී ඔප්පුවට අත්සන් තියන්නේ 1580 දී. ඔන්න ඔය මොහොතේ ඉඳන් කෝට්ටේ රාජධානියට තමන්ගේම කියලා අනාගතයක් ගැන තිබ්බ හැම බලාපොරොත්තුවක්ම නැත්තටම නැති වෙලා යනවා. ඔය ඔප්පුවෙන් පස්සේ තමයි ධර්මපාල රජතුමාගේ ජීවිතය වගේම කෝට්ටේ රාජධානියෙත් අන්තිම දුක්බර්ම කාල පරිච්ඡේදය පටන් ගන්නෙ. එයාගේ රාජධානිය එයාටම අහිමි වෙන්න පටන් ගන්නවා. ඒ වෙනකොට සීතාවක රාජධානිය ඔම්චම් බලවත්. සීතාවක රාජසිංහ රජතුමා දිගින් දිගටම කෝට්ටේට පහර දෙනවා. අන්තිමේදී තමන්ගේම අගනුවර ආරක්ෂා කරගන්න බැරිම තැන ධර්මපාල රජතුමාට සිද්ධ වෙනවා කෝට්ටේ ඇතෑරලා දාලා කොළඹ පෘතුගීසි කොටුවර දුවන්න. එදා ඉඳන් එයා මැරෙන කල්ම ජීවත් වෙන්නේ පෘතුගීසින්ගේ රැකවරණය යටතේ. හැබැයි කොළඹ කොටුවට ගියා කියත් ඇයට සැනසීමක් තිබ්බේ නෑ. එතෙන්දිත් එයාව මරන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. කවුරු හරි ආ බොන වයින් වීදුරට වස දාලා පුදුමයකට වගේ යායකෙන් බේරුණත් ඒකේ ප්‍රතිපාක දරුණුයි. එයාගේ දත් ඔක්කොම හැලිලා යනවා. ඒ විතරක් නෙමෙයි ජීවිත කාලෙටම කතා කරනකොට ගොත ගහන ගතියකුත් එයාට ඉතුරු වෙනවා. මේ හැමදේම එක්ක අපි දැන් ඇවිල්ලා ඉන්නේ කතාවේ අවසානයේට. හැබැයි මේක කෝට්ටේ රාජධානියේ අවසානයේ විතරක් නෙවෙයි මේක ලංකාවේ යුගයකම අවසානයක්. අපි ආයත් පාරක් මේ වැරගත්ම සිදුවීම් ටික මතක් කරගමු. 1557 දී ආගම වෙනස් කරනවා. 1590 දී අර භයානක තෑගි ඔප්පුවට අත්සන් කරනවා. ඊට පස්සේ කෝට්ටෙන් පැනලා යනවා. අන්තිමට 1597 දී කොළඹදිම මිය යනවා. 1597 මේ මාසේ 27 වෙනිදා ධර්මපාල රජතුමාගේ මරණය සිද්ධ වෙනවා. එතනින් එහාට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාගේ මරණයත් එක්කම අවුරුදු දහස් ගාණක් පැවතුන මේ රටේ දේශීය රාජාණ්ඩු ක්‍රමය, ඒ රාජ පරම්පරාව කතාව ඉවර වෙනවා.
කෝට්ටේ රාජධානිය කෙලින්ම කිසිම බාධාවකින් තොරව පෘතුගීසි කිරීටය යටතට යනවා. ඉතින් අපි ආපහු මුලින්ම අහපු ප්‍රශ්නෙට මෙමු. කවුද මේ ඩොන් ජුවන් ධර්මපාල කියන්නේ? බලයට තිබ්බ කෑදරකම නිසා Tamanගේ රට පෘතුගීසින්ට පාවලා දීපු ද්‍රෝහියෙක්ද? එහෙමත් නැත්නම් පොඩි කාලේ ඉඳලම පිටරටියන්ගේ බලපෑමට යට වෙලා Tamanට පාලනය කරගන්න බැරි තරම් ලොකු දේශපාලන කුණාටුවකට අහුවෙච්ච අසරණ අවාසනාවන්ත රජ කෙනෙක්ද? ඉතිහාසය යාදිහා බලන්න ඕන කොහොමද? ඔව්, ඒ තීරණ ගන්න එක ඉතිහාසය ගැන හොයන අයටම බාර දෙමු.